හොඳයි යාළුවනේ. සතුටින් හලෝ කිව්වට මට මේ වෙලාවේ හොඳටම කෙලවිලා ඉන්නේ. මේ වීඩියෝ එක චුට්ටක් බලහල්ලා. අපි ඔයාට උපන්දින සර්ප්‍රයිස් එක දෙන්න මේ පොඩි කොල්ලට ගිහිල්ලා ඉන්නේ. ඕ නාමේ නාගෙන මොකද to you. මෙතනින් වාඩි. ඒ දවස තව දවස් 3කින්. ලෙල්ල හුටක් වෙන්න කෙලවිලා ඉන්න මම කොරියාවේ පාරකට වෙලා කල්පනා කරන්න පටන් ගත්තා. කොරියාවට ආවට මට තාම රුපියලක්වත් දුන්නේ නෑනේ බං. පඩ ගාලක් ගෙදර ආපු මම ලංකාවේ බැක්කුවේ කීයක් තියෙනවද බලනකොට. Oh my god! Wow! බැංකුවේ 1,50,000ක් තියාගෙන අම්මට කාර් එකක් අරන් දෙනවද කියලා කල්පනා කර ඉන්නකොට මට එක පාරට සුපිරි අයිඩියා එකක් ආවා. හෙලෝ තාත්තේ මම ඔයාලට පෙන්නන්ට් එකක් යවන්නම්. චුට්ටක් ඒක බලන්නකෝ. ඒක කිව්ව ගමන් අපේ තාත්තා වැඩේට ඕකේ වුණා. මේ ඔයාලගේ පුතා රටේ ඉඳන් එව්වේ කියලා කේක් ගිහින් දෙන්නේ. ඒ වගේ පේජ් කවුරුන්ට කතා කරපුවාම උන් බෑ කිව්වා. ඉතින් කවුරුත් ඕනේ නෑ. මං කෙලිම මගේ යාළුවටයි යාළුවගේ දෝනිටයි කිව්වා. කොහොමද අපි කේක් විමානෙක ඉන්නේ? අපිට ඕනේ අතින් ගිහින් දෙන්න. අපිට පුළුවන් කඩෙන් ගිහින් දෙන්න කියලා හිතාගෙන මම සුපිරි මොටිවේෂන් එකක් මගේ ඔළුවට දාගත්තා. පොඩ්ඩක් සනීප නෑ. මාස්ටර් ප්ලෑන් එක. මම ඉතින් උපන්දිනේ අමතක වුණා වගේ රඟපාලා අම්මගෙන් ඇහුවා කේක් ගෙනාවේ නැද්ද කියලා. මම මේ ලෝකේ කෙලවරක හිටියත් ඔයාගේ උපන්දින කේක් එක එනවා බය වෙන්න එපා. ඉතින් ළමයි ඔන්න දැන් එක්කෙනෙක් සර්ප්‍රයිස් වෙන්න යන්නේ. ඉතින් මේ ගෝතයට මම කිව්වේ ෆෝන් එක පැත්තට වීඩියෝ කරපන් කියලා. මේ යකා වීඩියෝ කරලා තියෙන කෙලින් අතට. දැන් බලපන්. දැන් උඹලට බලන්න වෙලා තියෙන කෙලින් අතට. දැන් ඉතින් මූට බැනලා වැඩකුත් නැහැ. කොහොම හරි ඉතින් මට කේක් එක ගෙනත් දුන්නානේ. ඒ හින්දා කමන්නේ. එහෙනම් ඉතින් ඔන්න බලන්නකෝ. අම්මට සිරිමි හැපි බර්ත්ඩේ කේක් එක කවුද කියන්නේ කිව්වේ මම වීඩියෝ අනිත් පාර අපි කලින් කියමු නේද? නැත්තම් දන්නේ නෑනේ. ඉතිපන්දා. මේ ගෙදරට අපිට බඩ ගාවු මිනිහ. ඉතින් මේ විදිහට තමයි ඉතින් අපේ අම්මා කේක් එක කපන විදිය බලන්න වෙන්නේ. අරුන්ට මම කට කැඩෙනකන් කිව්වා වීඩියෝ එකක් ගනින් කියලා. මුන් වීඩියෝ අරගෙන නෑනේ. අනික අරගෙන තියෙන්නේ කෙලින් අත. එතකොට කොහොමද පෙන්වන්නේ? මේ තියෙන්නේ ඉතින් මගේ ෆෝන් එකෙන් මම ස්ක්‍රීන් රෙකෝඩ් කරගත්ත එක. ඉතින් කමන්නේ කොහොම බලන්නකෝ. ඉතින් දැන් තමයි මගේ gift unboxing එක තියෙන්නේ. බලන්න මං හදලා දුන්න පෙන්ඩන්ට් එක ලස්සනද කියලා. මේවා කොයි වෙලේදදී මේ හැදුවේ? මම දැක්කේ නෑනේ මේවා කරනවා යාලා.
නගරේ සෙන්ටි එක. හරි ඒක තියමුකෝ. මේක මොකද්ද බලමුකෝ. මේක ඉන්නේ කවුද? මං හරි. टोपियां दिलाएंगे वाले मालू वाला टब दाल එතකොට තමයි යගේ සෙලෝටේප් සෙලෝටේප් එක කරන්න. ඇයි මාළු වලට දැම්මේ? මාළු වලට දාන්නේ අයියේ. ඊ මොකද්ද බෝලේ? පෙට්ටගම අප්පට දිරි අම්මගේ රල්ල මේක කොහෙන්ද සඳුන ඈ කොහොමද ආයි මම ලංකාවෙන්න ඕනේ නේද හදන්න අනේ සඳු කොහොමද මේක හැදෙන්නේ අහත්තට කිව්වා හදන්න කියලා ඉතින් මනි ට්‍රාන්ස්ෆර් කරලා හැදලා මාළට දාන්න බලන්න මාළයක් මං කරේ දාගෙන නැහැ කෝකෝ දාන්න බලන්න ඉතින් අම්මේ මම ඉන්නකම් මට කණ්ඩ නැතත් මං ඔයාගේ උපන්දිනේ තෑග් කරන් කොහොම හරි එවනවා සුඳුරු දවසක